මෙච්චර කාලයක් සම්මාදිට්ඨියයි කියලා අපි වැඩුවේ අපිට නිවීමට ගැළපෙන විදියට ලෝකයා වෙනස් කරනවා. ලෝකයා වෙනස් කරනවා. වෙනස් වෙන්නේ නැහැ. එහෙම දෘෂ්ටියක් හදනවා. ඒ දෘෂ්ටියට කියන සම්මාදිට්ඨිය කියලා. එහෙම එකක් හදනවා. ඒගොල්ලෝ අපට බයින්නවා නෙමෙයි. අපේ කර්ම ගෙවන්න උදව් කරනවා. එහෙම එකක් හදනවා. එළිය හදනවා. එහෙම හද තමයි මේ සම්මාදිට්ඨිය නඩත්තු කළේ. එළියේ මොකවත් හදන්න. ඒකට සාපේක්ෂව ඒකට ගැළපෙන විදිහට මේක හදනවා. මේක ඇදුවේ නැහැ තාම. ඒකනේ අත්වතාව කිපදෙන්නේ. මෙතන හැදිලා නැහැ. ඒ නිසා දැන් මෙතන හදනවා. අරක හදන්නේ සකු르දාගාමි. මේකයි ඒකයි දැන් ඒක ඇදුවා මේක ඇදුවා. මේක හදන්නෙත් නැහැ ඒක හදන්නේ. දෙකම සම කරනවා. දෙකේම එකම ධර්මතාවයක් වශයෙන් දකිනවා. අනාගාමි. මමත් නැහැ. එහෙම එකකුත් නැහැ. රාත්. එහෙම එකකුත් නැහැ. ඇයි? එහෙම එකක් තියෙන මම ඉන්න එපා. මමත් නැහැ එතන. එයාට තේරෙන්නේ එහෙම කෙනෙක් නැහැ. මේක යම් කිසි කෙනෙක් තේරුම් ගත්තා නම් විනාඩි 5න් රාත් වෙනවා. උදේ වැඩුවොත් අවස් වෙනකොට අනිවාර්යයෙන්ම මේ පළ දෙක තුنين එයාට යනවා. ප්‍රඥාව තිබුණොත්. නැත්තම් මොකවත් ප්‍රඥාවක් නැහැ. උපරිම අවුරුදු 7න් රාත් වෙනවා. උපරිම අවුරුදු 7යි. ඔය ඇවිද අතුකා ඉන්න මොකවත් වඩන්න ඒත් රාත් වෙනවා අපේ අඳුර. සාතික වශයෙන්. මොකවත් වඩන්නේ මේක ආගෙන ඔය ඉන්න කාලා බෙල සෙල්ලම් කරන දුවනවා. ගල් වලින් වැටවල් හදනවා. ඕම ඉන්නවා. ඒ තවුරුවෙන් රාත් වෙනවා. හැබැයි නිවැරදි දේ ඇහෙන්න ඕනේ. සුතමේ ඥානෙ වැඩෙන්න ඕනේ. නිවැරදි දේ නම් ඇහෙන්නේ අවුරුදු 7න් එයාගේ ඥානෙ පාළ වෙනවා. ඇහිලාම පාළ වෙනවා ඒක. ඒකයි ගුරුවරයා ළඟ හිටියොත් වඩන්න ඕනේ නැල්ලු. වැඩෙනවලු. ඇයෙන්නේ Tamanට අවශ්‍ය දෙන්නේ. මතක හිටිනවනේ ටික එකතු වෙලා ගම් වතුරක් ඇදෙනවා. ඒකෙන් අර ගෙවල් දොරවල් කියන දෘෂ්ටි ඔක්කොම ගැලවිලා යනවා. ඒදිලා යනවා. ගාගෙන යනවා. බිඳුව වැටෙන්නේ වස්කයි වතුර. ගම්මාන පිට යට යන්නේ නැද්ද? හැබැයි බිඳු නේද වැටුනේ? බිඳු වැටුනේ. හැබැයි ගම් පිට යට වෙලා. ඒ වගේ වෙනවා. මේක පොඩ්ඩ ඇයිලා එකතු වෙලා අර කින මිත්‍යා දෘෂ්ටි ඔක්කොම ටික කැඩිලා යනවා. කැඩිලා හාරි වෙලා පිරිනවම් පාන්න සුදුසුකම් ලැබෙනවා. ප්‍රමාණිකුල වෙන්නේ ඒවා. වඩන්න පුරුදු කරන්න. තව පැය කීයක් විතර ඕනේද? මේක ඩිප්ලෝමා නෙමෙයිනේ. ඩිප්ලෝමා නම් අවුරුද්දයි කියලා තියෙනවා. ඒ අවුරුද්දට කලින් සාතිකෙ දෙන්නෙම නැහැ. අවුරුද්ද ඉන්න ඕනේ. එහෙම එකක් නැහැ නේ මේකේ. එහෙම નિયમિત කාල සීමාවක් නැහැ. පුළුවන් විදිහට වඩන්න, ඉක්මන් කරන්න. ශාසනයේ වැඩ ගොඩක් තියෙනෝනේ අපට. ඵලයකින් දෙයකින් ගිහිල්ලා වැඩක් නැහැනේ. ඒ ඔබ වහන්සේට පුළුවන් ඕ ලෙවල් නම් දන්නේ ඕ ලෙවල් විතරනේ කියලා දෙන්න. ඒ ලෙවල් එකට කවුද උගන්වන්නේ? රාත් වුණොත්නේ අපි දන්නේ මොනවද මේ රාත් කියන්නේ? මාර්ගය එතකොටනේ අපි දන්නේ. ගිය නිසා නැත්තම් කොහොමද කෙනෙකුට කියලා දෙන්නේ? ඒ නිසා ඵලයකින් දෙයකින් ලෝකය අපිට වෙනස් කරන්න බෑ. ශාසනය ගොඩ දාන්න බෑ. ලෝකයා ගොඩ දාන්න නම් අපි මේ ගමන ඉවර කරන්න ඕනේ. වෙන කතා දෙකක් නෑ. ඉවර කරන්න ඕනේ. ඉවර කරන්නේ නැතුව මේක කරනවායි කියලා කියන්නේ එයාට පැටලෙන ඔක්කොමට කලින්. අද ගොඩාක් වැරදිලා තියෙන ඒ නිසා. මන්ට ඉවර කරන්න. වැඩ තියෙනවා නේද? එතකොට ආවල් ස්වාමීන් වහන්සේ ඉන්න දිශාව බලන්න ඕනේ නැහැ. ඒ දිශාව බලන්න ඕනෙත් නැහැ. මේ ඒක බලන්න ඕනෙත් නැහැ. පාඩුවේ වැඩ බලන් ඉන්නවා අපි යන්නේ. ඇයි අපිට වැඩ නැහැ? ආර්යවරු වැඩි. ඒගොල්ලෝ උන්වහන්සේලා බුදුහාඳුරගෙන ජීවිත කාලෙම කැප කරලා, පූජා කරලා, සතර දිබ්බාගේ උන්වහන්සේලා ආර්යවරු බී කරනවා. අපට තියෙන්නේ ඒ දිශාවල් වලට සමවැදිලා මාර්ගඵලලාභින් දවසට කීයක් බී වෙලාද කියලා සාදු කීකේ පිංගන්න මොදම් වෙන්න තියෙන්නේ අපට. කියන්න මොකවත් නෑ. ඒ ඔක්කොම කෙරෙනවා. අපි මේ රෑ සැතපෙනවා. නමුත් දවල් ඒ ඈරිලා බණ කියනවා. ඇයි ලෝකේ අනිත් පැත්තේ දවල්නේ? අපි මේ ගත කරන හැම පැයකටම ආර්යවරු බී වෙනවා ලෝකේ. සාදු කියන්න තියෙන ජීවිත කාල පුරාම.